ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය බලමු. Play Store එකට ගිහිල්ලා සර්ච් කරන්න Pickme කියලා. මෙන්න මේ ඇප් එක ඔයාලා මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලා ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඉවරගෙන මේ ඇප් එක ඔන් කරගන්න. මේ ලොකේෂන් කියන එක අනිවාර්යයෙන්ම ඔයාලා ඔන් කරලා තියෙන්න ඕනේ. මොකද ලොකේෂන් ඔන් කරොත් තමයි ඔයාලා ඉන්න තැන ඩ්‍රයිවර්ට බලා ගන්න පුළුවන්. ලොකේෂන් allow දෙන්න. මයික්‍රොෆෝන් allow දෙන්න. ඊට පස්සේ get started දෙන්න. මෙතනින් ඔයාලගේ ෆෝන් නම්බර් එක යොදන්න. ඊට පස්සේ next ලබා දෙන්න. ඔයාලා ෆෝන් එකට එනවා OTP කෝඩ් එක. ඒ කෝඩ් එක මෙතනින් ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ මුල් නම දෙන්න. ඊට පස්සේ මෙතනින් next යොදන්න. Pickme app එකෙන් වාහනය බුක් කරගන්නේ කොහොමද කියලා මුලින්ම ඔයාලා මෙතන right කියන එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ලොකේෂන් එක මෙතනින් යොදන්න. මම දෙනවා කෑගල්ල කියලා. ඔයාලට දල වශයෙන් ලොකේෂන් එක දාන්න පුළුවන්. නැත්නම් මෙහෙම ඇදගෙන ගිහිල්ලත් තමන්ගේ ඉන්න ස්ථානය තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපි කොහටද යන්න ඕනේ කියන එක ඔයාලට පුළුවන් මෙතන දෙන්න. කෑගල්ල මම දෙනවා ටවුන් කියලා. ඔයාලට කෑගල්ල ටවුන් කියලා දුන්නාම ඔය විදියට ගන්නත් පුළුවන්. නැත්නම් කෑගල්ල කියලා දීලා මුල්ම යන්න තැන සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් මෙනුවල් මේ විදියට ස්ථානය තෝරගන්න කියන එකට ගිහිල්ලා තමන්ට කැපති ස්ථානයට මේක ඇදගෙන ගිහිල්ලා දාන්න. මේ විදියට ඔයගොල්ලෝගේ පවුල කෙනෙක්ට වුණත් මේ විදියට ලොකේෂන් එක ඇදගෙන ගිහිල්ලා දාලා ඕන කෙනෙක්ට හයර් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ගමනාන්තය සටහන් කරගන්න. හරි. දැන් මෙතන තියෙනවා ඔයාලා බලන්න ඔයාලට පේනවා වාහන. මෙතන තියෙනවා ට්‍රී වීල් තියෙනවා. ඔයාලට යන්න ඕන ට්‍රී වීල් එක නම් ඔන්න ට්‍රී වීල් එකේ තියෙන තැන ට්‍රී වීල් තියෙනවා පෙන්නනවා. කාර් තියෙන තැන පෙන්නනවා. ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන් මෙතන ෆ්ලෙක්ස් කැටගරි එකෙන් තියෙන්නේ ඇල්ටෝ කියන කැටගරි එකේ තියෙන වාහනයක්. මිනි එකේ වැගන්ආර් කියන වාහනේ. මෙතන සෙඩාන් කියන වාහන තමයි මේකේ එන්නේ. එතකොට මිනි වෑන් තියෙනවා මෙතන. මේ වගේ Tamanට කැමති ඕන වාහනයක් Tamanට සිලෙක්ට් කරලා ගෙන්න ගන්න පුළුවන්. එතකොට මෙතනින් ඔයාලට තියෙන්නේ බුක් කියන එක දෙන්න. එතකොට ඔයාලට අවශ්‍ය වාහනේ ඔයාලට සටහන් වෙනවා මෙතනින්. ඔයාලට පුළුවන් මේව සර්ච් එකේදී ඔයාලට ඕන වාහනේ මෙතනින් බුකින් වෙනවා. ඒ වාහනේ ඔයා ඉන්න තැනටම අදාළ ස්ථානයටම එනවා.